සල්ද මහත්තයා ආයිබෝවන්. ආයිබෝවන් බස්නා මහත්තයා. දැන් ඔයාගේ මේ දවස්වල ෆාම් එකේ මොනවද හදලා තියෙන්නේ? මේ දවස්වල බස්නා මහත්තයා තියෙනවා මල්ගෝවා තියෙනවා. මිරිස් තිබ්බා දැන් අපි ඒක අයින් කරන ගමන් ඉන්නේ. අයි තක්කාලි කොමුඩු තමයි තියෙන්නේ බස්නා. ඒක ලස්සන නෙල්ල ඉවර දේ වගේ. කොමුඩු එකේ නම් දැන් දවස් කීපයකට කලින් නෙළුවා. ඉවරයි දැන් තක්කාලි ටිකක තියෙනවා. ආය අලුතින් ටිකක් තියෙනවා. සාමාන්‍ය ගස් 2500ක් 3000ක් විතර. තියෙනවා. ඔව්. ඒතර බෝග සාමාන්‍යයෙන් 4ක් විතර වගේ තියෙනවා නේද? ඔව් ඔව් බස්නා මහත්තයා. ඒතර සල්ද මහත්තයා කියන්න මේ දාලා තියෙන දැන් මල්ගෝවා එක ඔයා මේ ඉස්සරෝමන් දැම්මේ කොහොමද ඒක? ගැන විස්තරයක් කිව්වා. බස්නා මහත්තයා මම මේ පළවෙනි පාරට අත්හදා බලන්න කියලා කොහොමද මේ දේශගුණයට ඔරොත්තු දෙනවද කියලා බලන්නත් එක්කන් තමයි දැම්මේ. ටිකක් කාලක විතර තමයි දැම්මේ. ප්‍රශ්නයක් නෑ හොඳට තියෙනවා. ඔව් ඒතර මේකේ මේ වර්ගය මොකද්ද? මේක මේ CIC කම්පැනි F1 කියන ප්‍රභේදය තමයි. ඔව්. එතකොට මේකේ පැකට් කීයක් දාලා තියෙනවද මේකේ? මම මෙතන එක පැකට් එකක් දැම්මේ ග්‍රෑම් 10ක මේ පැල 3000ක් විතර. පැල 3000ක විතර මෙතන තියෙනවා. ඔව් ඔව්. දැනට සාමාන්‍යයෙන් දින කීයක් විතර වගේ වෙනවද? දැනට දින 48ක් 50ක් අතර වෙනවා. ප්‍රමාණයක් වෙනවා. ඔව්. එතකොට දැන් මේකේ පරතරයට කොහොමද දාලා තියෙන්නේ? අපි අඩි 2.5 පාත්ති අඩි 1.5න් තමයි පෙළි දෙකක් ගිහින් තියෙන්නේ බස් නේ. ඒක තමයි පැල 3000ක් විතර ප්‍රමාණයක් කියන්නේ නේද? ඔව්. එතකොට තමයි පැල 3000ක් විතර වැටලා තියෙන්නේ. හරි. ඒතර සල්ද මහත්තයා මේක හැදුවේ කොහොමද? තවන් දාලාද කොයි විදිහටද? ඔව් බස් නේ. අපි මේක ඉස්සෙල්ලා තවන් දා ගන්නවා. ඊට පස්සේ තමයි දවස් 25 28 වගේ අතර හදන්න පුළුවන් වෙනවා. ශ්‍රේෂ්ඨ හදන්න පුළුවන් 28ක් 25ක් විතර ගියාට පස්සේ. ඔව්. ඒතර මේ එක වලක එක පැලයක්ද? එක වලක එක පැලයක් තමයි බස් නේ. හදන්නේ. ඔව්. ඔව්. එතකොට මූලික පොහොර දාපුවක් කිව්වොත් කොහොමද? අපි හදන්න කලින් මේ මූලික පොහොර විදිහට මඩ පොහොර විතරයි අපි පාවිච්චි කරේ මේ පාරන. ඊට පස්සේ සතියකින් විතර තමයි යූරියා MOP ඒව හැම පාවිච්චි කරේ. ඒතර සල්නි මහත්තයා මේකට දාපු පොහොර ගැන කිව්වොත් මුලින්ම ඉඳන් අපි මේක හදන්න කලින් කර 10යි කොම්පෝස්ට් එක කලවම් කරා සාමාන්‍ය පාත් එකට උරයක් විතර වැටෙන්න. උරයක් විතර වැටෙන්න අපි කලවම් කරා. ඊට පස්සේ මූලික පොහොර විදිහට අපි යූරියා කිලෝ 11ක් එතකොට කලවම් පොහොරකින් කිලෝ 8ක් විතර තමයි අපි පාවිච්චි කරේ. ඒකල කලවම් කරලා ඔව් කලවම් කරලා තමයි අපි දවස් 2ක් විතර තියලා තමයි පැල හැදුවේ. ඊට පස්සේ මෙයා දැන් ඔයා මේකට කොහොමද ජල සම්පාදනය කරන්නේ? අපි පිටාර මේ ජල සම්පාදනය තමයි කරන්නේ මේක. කරන්නේ. ඔව්. ඒතර සාමාන්‍යයෙන් කොහොමද ජල සම්පාදනය කාලාන්තරේ දවස් කීයකින් විතර වගේ වතුර දාන්න වෙනවද? දැන් මේ දවස්වල පෑවිල්ල වැඩි සැර උෂ්ණත්වය වැඩි හින්දා අපි දවසක් තමයි වතුර සම්පාදනය ගහන්න වෙන්නේ. ඔව්. මහත්තයා වතුර කොයි හරි හරවන ප්‍රමාණය පොඩ්ඩක් කිව්වොත්? අපි පාත්ති මට මේ විතර මට්ටමට අපි හරවනවා. මොකද ඉතින් එහාට පාවිච්චි කරන්නේ නැහැ මේ මුල් වලට පොඩ්ඩක්. ඒ ගාන තෙමුණොත් ඇති. මේ ගාන තෙමුණොත් ඇති. ඊට පස්සේ ඒක පාත්තියට උරලා අපි හවසට තමයි වතුර මේව කරන්නේ. එතකොට අර වැඩි වතුර ප්‍රමාණයක් යනවා අඩුයි. අද සීතලක් තියෙන පස්සේ නේද? ඔව් ඔව්. එතකොට නිදා සාල්ද මහත්තයා මේකේ රෝග ගැන කිව්වොත් කොහොමද? රෝග ගැන කිව්වොත් බස්නා මහත්තයා මේකට දිලීර හානි පොඩ්ඩක් එනවා ඉක්මනට. අපි තවාණිදීත් පාවිච්චි කරන කැප්ටන් වගේ කැප්ටන් තිරාම් වගේ දෙපාරක් තුන් පාරක් විතර පාවිච්චි කරනවා. තවාණි තියෙද්දි. ඔව් තවාණි තියෙද්දි ඊට පස්සේ අපි ශේෂ්ත්‍රයේ හදලා ඉවරලා දවස් දෙකකින් විතර පැලේ මුලට කැප්ටන් තියරි ඉහළට යනවා. ආයෙත් තව දවස් දෙක තුනකින් විතර ආයෙත් ගහනවා. එතකොට ආයෙ ලොකුවට දිලි රහණියක් ආයෙ ඉන්න පොඩි කාලේ තමයි දිලි රහණි වැඩි වෙන්නේ. ඔව්. ඒතර දැන්ට මේ කාලේ වෙනකොට ඔයා දිලි රහනාශක කී පාරක් විතර ගහලා තියෙනවද? ඒ ශේෂ්ත්‍රයේ හිටවුවාම නම් ඒ අර මූලික දිලි රහනාශක දෙපාර ඇරුණාම තව දෙපාරක් විතර තමයි මැංගු ෂේප් පාවිච්චි කරලා. ඔව්. ඒතර සල්නි මහත්තයා මේකේ මේ පලිබෝධ ගැන කිව්වොත් කියන්නේ පණුව වගේ එක කොහොමද? පලිබෝධ ගැන බස්නා මහත්තයා කතා කරොත් මේක මූලිකවම එන්නේ පණු රෝග තමයි ගෝවා වලට එන. අපි ඉතින් ඒ හින්දා දවස් 8 10 අතරත
කුම පණුව මැරෙන කුමිනාශකයක් අපි භාවිතා ඔව් කරනවා. මොකද්ද පාවිච්චි කරේ කියලා කියන්න පුළුවන්ද? මම පාවිච්චි කරා වර්ටකෝ. ආහා. එතකොට රේඩාර් එක පාවිච්චි කරා. හ්ම්. ආයෙ පාවිච්චි කරා කොර්ජෙන්ට් එක. ඒ තුන සාමාන්‍යයෙන් දැන්ට කී පාරක් විතර පාවිච්චි කරලා තියෙනවද? මම දැනට 3 පාරක් 4 පාරක් විතර පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ආහා. ඒක දැන් මේ දවස්වල යන මිල කොහොමද? මේ දවස්වල බස්නාම මහත්තයා 180 200 254 මිලකට යනවා අද මිල. ආහා. එතකොට සාමාන්‍ය මේකේ වැඩිපුර මිලක් යන්නේ කොයි කාලේ වගේ වෙයිද? නොවැම්බර් දෙසැම්බර් ජනවාරි මුල වගේ යනවා සාමාන්‍ය 600 800ත් අතර මිලකට යනවා. යනවා. ඔව්. එතකොට දැන් ඔයා මේකෙන් බලාපොරොත්තුනේ කොයි වගේ ප්‍රමාණයක්ද නැත්නම් ගන්න පුළුවන්ද නැත්නම් අපි මේක බැලුවේ අත්දැ බැලීමක් විදිහටද? මේක අත්දැ බැලීමක් විදිහට විතරයි මම ගොඩක්ම බැලුවේ. ඒ කියන්නේ මේ පැත්තට හරියන්නේ නැහැ කියලා රස්නේ දේශගුණේ හින්දා මම ඒකත් එක්කන් තමයි පොඩ්ඩක් බැලුවේ මේ හරියනවද කියලා. දැන් ඔයාට හිතෙන විදිහට මොකද මේක? ඇත්තටම මේ එහෙම කීවට නැහැ හොඳට හරියනවා. දැන් ග්‍රෑම් 750 800 වගේ මල් තියෙනවා. එහෙනම් ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි. ඔව්. එතකොට සාලිද මහත්තයා මේකට දැන් දින කීයද? දැනට දින 48ක් විතර තමයි ගිහින් දිනවා. ඔව්. එතකොට කපන්නේ දැන් දින කීයද? දින 45 55 අතරට කපන්න පුළුවන් බස්නා මහත්තයා. මේක වට දෙකකට තමයි අපි කපන්නේ. කියන්නේ මුල් හැදිලා තියෙන ඒවා තියෙනවා, හැදිලා පොඩ්ඩක් හැදිලා මදි ඒවා තියෙනවා. අපි මේ මදි එක කපන්නේ දෙවෙනි වටේට දවස් 5ක් 6ක් විතර තිබ්බහම. එතකොට ඒකෙදී මොන හරි ආය පොහොර මොන හරි පාවිච්චි කරනවද? ආය අපි දැන් මේ කපලා ඉවරලා එහෙම පොටෑසියම් තියෙන දියර පොහොරක් පාවිච්චි කරනවා. එච්චරයි තමයි. එතකොට සාමාන්‍යයෙන් මේක දැන් මේ අලෙවි කරන්නේ කොහෙටද? අපි කෙලිම දඹුල්ල මාකට් එකට තමයි යන්නේ. අපි මේ වරන් දැන් යන්නේ දඹුල්ල මාකට් එකට. නැත්නම් අපි මාකට් යනවා නම් දඹුල්ල සමුත් ඒකම දෙකටම අපි යනවා. හරි යනවා. ඔව්. සාලින්ද මහත්තයා මේක දැන් මේක අවසන් වුණාට පස්සේ මොනවද වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි බස්නා මහත්තයා මේකට තක්කාලි තමයි දාන්න ඉන්නේ මල්චික දාලා. පළවෙනි කියන්නේ අත්හදා බලන්නත් එක්කම මල්චික දාලා තමයි හදන්න බලාපොරොත්තු. ඔය දෙකට පිටිපස්සෙන් පේන එකත් net එකයි මල්චිකයි දාලා තියෙනවනේ. ඔව් ඔව්. ඒතර ඒකේ තියෙන වාසිය මොකද්ද? ඒකෙන් දැන් මේකට පැය 3ක් විතර මම වතුර ගහන්න ඕනේ දවසකට. මේ කැලට. ඔව් මේක තමයි මල්චික දාගත්තොත් විනාඩි 45ක් පැයත් අතර විතර පරතරකින් වතුර ගහ ගන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. එතකොට දැන් මේ දෙපාරක් උදුරු ගාලා තමයි දැන් මේ තියෙන්නේ මේ කෑල්ල. ඒ වුණාට ආයෙත් දැන් සතියක් විතර ඇතුළත මේ තනකොළ ආයෙ එනවා. ආයෙත් වල් පාලනයේට ලේසියි. වල් පාලනයේට මල්චික ගොඩක් වටිනවා. මේ හින්දා තමයි පාවිච්චි කරන්නේ. ඔව්. තක්කලි මොකද්ද වර්ගය දාන්නේ බලාපොරොත්තු වෙන්නේ? දාන්න බලාපොරොත්තු වෙන්නේ ප්ලැටිනම් එක. ඒකේ විශේෂත්වයක් තියෙනවද ඒකෙත්? ඒකට බස්නා මහත්තයා අර ගෙඩි කල්තා දැන් දුන්නාම කල් තියාගන්න මේ පුළුවන් අනිත් ඒවට වඩා. දින ගාන. දින ගාන. ඔව් ඒක තැලෙන එක අඩුයි ප්‍රවාහනයේදී. එතකොට ඒ වගේ තමයි. හොඳ මිලක් තියෙන එකකට. හොඳ මිලක් තියෙනවා අනිත් ඒවට සාපේක්ෂව. සාලිද මහත්තයා දැන් අපි මෙතන අස්සෝ නෙලන්නනේ යන්නේ. ඔව් බස්නා. අපි ඒතර මේක සාමාන්‍යයෙන් කීයක් විතර ග්‍රෑම් ගණනක් තියෙයිද? මේක ග්‍රෑම් 650ක් 750ක් වගේ අතර ඇති. පණක් තියෙන්නේ නේද? අපි කපලා බලමුද එහෙනම්? කපලා බලමු. කොළ ටික අයින් කරන යට ටික නේද? යට ටික අපි ලොකු කොළ ටික අයින් කරගන්නවා. තමයි හොඳ බරක් තියෙනවද? හොඳ බරක් තියෙනවා ග්‍රෑම් 850ක් විතර තියෙනවා.